බලපන් ඕක. ඇයි මට මෙහෙම කරන්නේ? මොකද්ද මං කරපු වැරද්ද? වැරද්ද? වැරද්ද උඹ අපි ගැන පොලිසියට කියපු එක. උඹේ ඔක්කොම ෆොටෝස් අපි පබ්ලික් කරනවා. අනේ එහෙම කරන්න එපා. ඉල්ලපු දේවල් දෙන්න බැරි නම් මේක තමයි මගේ අවසාන තීරණය. පබ්ලික් කරපන්. සංගීත චමන් කොහෙද බූරෝ යන්නේ? ටිකට් ගහන්න යන්නේ. මාවත් ක්ලාස් එකට දාගෙන යන්න. මට බෑ උඹ එන්නේ එක වරේ. අනේ අම්මේ බලන්නකෝ. අනේ මට නම් බෑ නංගිව දාන්න යන්න. මේ ගිත් එක්ක ගියෝ කෙල්ල එක්ක සෙට් වෙන්නේ. තමසික මූන් දිහා කෙල්ලෙක් තියා වඳුර එක්කක් බලයිද? හරි බලයන් කටවහනේ ගෙට. ලෝක යුද්ධ පටන් එනනේ. අපි යමයි යන්න. මොකද්ද බං? මේ අහපන්. අපි කරන කිසිම දෙයක් කිසිම කෙනෙක්ට දැනගන්න තියන්න බෑ. කිසිම දෙයක කිසිම තැනක සාක්ෂියක් ඉතුරු වෙන්නත් බෑ. හැම ෆොටෝ එකක් මේ AI වලින් එඩිට් කරන්න ඕන. හදපු ෆොටෝ එකක් විදියට පේන්නේ නැති වෙන්න. ඒ හැම ෆොටෝ එකක්ම සෝෂල් මීඩියා වල පබ්ලික් කරනවා කියලා අපි සල්ලි ඉල්ල ගන්නවා. මතක තියාගනින් පළවෙනියටම වැදගත් සල්ලි. ඊට පස්සේ තමයි අනිත් හැම දෙයක්ම. අපේ ෆේක් account වලින් log වෙලා කෙල්ලන්ගේ ෆොටෝස් උස්සන්න ඕන. වැදගත්ම දේ network එකත් එක්ක connect වෙද්දී අපි VPN අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕන. නැත්නම් අපි ඉන්න තැන CID එකෙන් හොයාගනි. මේ ගේම් එක අපි හොඳ මීටරෙන් ගහන්න ඕන. තේරුණාද? හරි බොස්. good luck. කෝබාංග රෙනයකෝ කෙල්ල. එපන් ඉඳපන් පොඩ්ඩක් එයි. වයස කීයද බං ඒකගේ? මේ වසරේ බං. ඒ කියන්නේ 2010 නෑ නෑ බං 2011 ජනවාරි. 2011ද? ෂෝක්. ඔබට උඹේ වයස කෙල්ලෙක් සෙට් වෙන්නෙම නැද්ද බං? හෙලෝ. හෙලෝ අයියේ ක්ලාස් එක ගාවට ඇවිල්ලා යන්න. අයියෝ තමුසනම් මා කරදරයක් ඕයි. සංගීත චමන් යන්න. හෙලෝ. හෙලෝ. නිශිගමගේ වයස අවුරුදු 20යි. පවුලේ අම්මයි තාත්තයි අයියයි. යාළුවාගම සත්‍යයි. කවුද මේ? අපි දාසේ කතාරම් පස්සේ. ඒ කවුද බං අර අපේ නංගිත් එකේ ඉන්නේ? මස්සිනා මට මස්සිනා? හිතෙන්නේ. හරි හරි යමන්කෝ බලන්න.
කවුද? මේ ඉන්නේ ක්ලාස් එකේ හම්බෙච්ච හොඳ යාළුවෙක් සත්‍ය. මේ සතිය අපේ ගෙදර ඉන්නේ. එමද? මෝඩයෝ තමසර කතා කරේ අපි එකන් ගෙදර යන්න. නංගි ඔයා හිතුවද මු මාව දාලා ඔයාලා දෙන්නෙක් අයයි කියලා? කෙල්ල නිසා මු එහෙම කරන්නේ නේ. නොදකි ගෑනු පෙරේතයා. ලොක්කා නිසිකෙන් කෙල්ලක වැඩේ පටන් ගමුද? එකී ෆොටෝස් ටික හදලා ඉවරයි. වැඩේ පටන් ගනි. ලක්ෂ 5ක් ඉල්ලපන්. සල්ලි දෙන්න බෑ කිව්වොත් උඹට කැමති දෙයක් ඉල්ලපන්. උඹට කොහොමත් සල්ලි වලට වැඩි ඒවනේ ඕන. හරි ලොක්කා. කල්පනා කරන්නේ උඹලයි නංගි ගැන. ලොක්කා පේන්ට් දෙයක් දාන්න. හරි කොල්ලෝ විනාඩියක් දෙන්න. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කාන්තාවන්ගේ ඡායාරූප විකෘති කර එම කාන්තාවන් බිය ගන්නා මුදල් සහ ලිංගික අල්ලස් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳව වාර්තා කිහිපයක් ලැබී ඇත. එවැනි කණ්ඩායම් රට පුරා ව්‍යාප්ත වී ඇති බැවින් එම පුද්ගලයන්ගෙන් ආරක්ෂා වීමට වග බලා ගන්නා ලෙස බලධාරීන් විසින් දැනුමත් කර ඇත. මෙන්න එම පුවත නැවතත්. කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් කාන්තාවන්ගේ ඡායාරූප විකෘති කර එම කාන්තාවන් බිය ගන්නා මුදල් සහ ලිංගික අල්ලස් ලබා ගන්නා කණ්ඩායමක් පිළිබඳව වාර්තා කිහිපයක් ලැබී ඇත. එවැනි කණ්ඩායම් රට පුරා ව්‍යාප්ත වී ඇති බැවින් එම පුද්ගලයන්ගෙන් ආරක්ෂා වීමට වග බලා ගන්නා ලෙස බලධාරීන් විසින් දැනුමත් කර ඇත. මට බෑ බා. ඔබට කියන්න බං මට මේ ළඟදී මාර වැඩක් වුණානේ. මොකද්ද? එදා ටවුන් එකේදී මගේ පස්සේ එකේ කෙලවන් ආවනේ. කවුද බං කොල්ලෙක්ද? නෑ. එහෙනම් කෙල්ලෙක්ද? නෑ බං. සමනලෙක්ද? පියාඹගෙන නෙවෙයි බං ආවේ ඇවිදගෙන ආවේ. මෝඩයා. තේ බිල් ඉවර නම් බිල ගෙවලා යමයි යන්න. ඇයි දන්නේ නේ බං ඌ මගේ පස්සෙන් ආවේ. උඹ ලස්සනයිනේ බං. අපි යන්නම් අයියේ. හරි කොල්ලෝ. අම්මේ මම යනවා. පුතේ මේ කෑම එකත් අරන් යන්න. අපි දෙන්නත් දාගෙන යන්න. මකුලක් කියවනවා. තාත්තේ මම යනවා. කොහෙද මේ යන්නේ? කොහොම මේ කලිසම?
අයියෝ හෙලෝ හෙලෝ නිසි අපි අමතක වුණාද? කවුද උඹලා? කවුද කියලා වැඩක් නැහැ නේ. අපි කෙලිම ඩීල් එක කතා කරගමු. පිස්සු මිනිස්සෙක්. තියමුල්ුවට මොකොත් දන්නවයි ඕක දැම්ම අපි ඔය එකෙන් දෙකින් ඉවරයක් කොරේ නැතිවනෝතින් අපිට පසු තැවෙන්න අනිවාර්යයෙන් හොඳේ. හොඳම දේ තමයි සංගීත් මල්ලි අපි මේක අද හෙටම ඉවරයක් කොල්ල දාම් අපි ඕක අද නැත්තං හෙට ඉවරයක් කරල දාම් ෂොට්ට එකත් දාලා අපි මේ ගිහිමීට කතා කරමුකු මනුස්සයන් ගැටින් වැඩිවෙනවා තමයි සංගීත් මල්ලි හැබැයි එකම වැරද්ද දෙපාරතුම් පාර වෙන්න බෑ හෙලෝ අනේ අයියා අපේ බේර ගන්න. නංගි මොකද උනේ කොහෙද ඉන්නේ? කොහෙද ඉන්න කියලා අහන්නේ පොලිසියෙන් එවන්නද? ඉස්සු නටල වැඩ වරද්ද ගන්න එපා. නෑ 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 නෑ. එහෙම වුණොත් උඹ නංගි එක්ක කතා කරපු අන්තිම වචන ටිකේ හරි දැන් මම මොකද කරන්න ඕන? ලක්ෂ 5ක් ඕන. මං තැනක් කියන්නම් තියලා යන්න. හරි මං කරන්න. තේරුණාද? හරි හරි හරි. අවුරුදු 16ට බයිසිකලයක් අරගෙන තමුසල මේ කරන වැඩ හරි කියලාද හිතන්නේ ඈ තමුසලා ගෙවල් වල අම්මලා තාත්තලා නැද්ද කවුද බයිසිකලේ අරන් දුන්නේ තමුසෙට තාත්තගේ ටෙලිෆෝන් නම්බරෙත් දැන් දීලා යන්න තමුස කොහෙද ඉස්කෝලේ යන්නේ මල්ලියෝ ආයේ මේ පොලිසිය වලට අහු වෙන්න එපා වයසත් අඩුයිනේ ඔයාලා මොකද සර් එන්ට්‍රියක් දාන්න. විනාඩියක් ඉන්න මල්ලි ඔයාගේ වැඩ ඉවරයි ඔයා මෙතනින් අස්සනක් දා හරි මල්ලි ඉඳගන්න මොකක්ද ප්‍රශ්නේ අපේ නංගිව ඊයරා කිඩ්නැප් කරලා. ක්‍රිමිනල් කේස් එක මේ ඔය දෙන්නම එක ප්‍රශ්නයටද ඔව් සර්. එන්නකෝ යන්න සර් මෙයාගේ නංගි ඊරා කිඩ්නැප් කරලා තියෙනවා ඒකට පැමිණිල්ලක් දාන්න තමයි ඇවිල්ලා තියෙන්නේ රෝෂාන් ඔයා මේකට කලබල වෙන්න එපා අපිට කලිනුත් මේ වගේ සිද්ධි ආවා අපිට ප්‍රශ්නේ තියෙන්නේ මෙයාලා ඉන්න ලොකේෂන් එක අපිට හරියට හොයාගන්න අමාරුයි ඒ කියන්නේ අපිට බලාපොරොත්තු අතාරින්න වෙනවද? නෑ 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 අපිට අඩියක් ඉස්සරහට ගිහින් තමයි මේක විසඳන්න වෙන්නේ ඒ කිව්වස අපිට තුරුම්පුවක් කපන්න නම් ඊට වැඩි තුරුම්පුවක් තියෙනවා තේරුණාද රෝෂාන් දැන් ඔයාලා දෙන්න යන්න අපි මේ ප්‍රශ්නේ ගැන බලන්න ඕකේ ඕයිසි මහත්තයා වාඩිවී මං ඒත් බැලුවා මට කතා කරන්නයි මෙච්චර පරක්කු කියලා. අපි පුළුවන් තරම් උන් ඉන්න තැන හොයාගන්න try කරා ඒත් අපිට හොයාගන්න බැරි වුණා ඒකයි අපි රොකී ඔයාට කතා කරේ ලොකේෂන් හොයාගන්න බෑ කියලා අපිට මේක අතාරින්න බෑ. අපි වැඩේ කරමු. තාත්තේ ඔයා ඔය ගැන වැඩි හිතන්න එපා.
අම්මත් ලෙඩ වෙලානේ ඉන්නේ. අපි නංගිව කොහොම හරි බේරගමු. පොතේ පොඩ්ඩක් බලන්න. අනේ අයි අපි බේරගන්න සල්ලි දුන්න නැතුණු මුන් අපිට මොනව කරයිද දන්නේ නැහැ. පව් අරහන්සෙක් කෙල්ලක් මන් සාමාරේ වටුණා. අනේ මගේ දුව. රොකී කොහොමද අලුත් විස්තර? මේ හැකලින ලොකේෂන් එක අපිට හරියටම හොයාගන්න අමාරුයි. මොකද මුන් මේ නෙට්වර්ක් එකක සම්බන්ධ වෙන්නේ VPN හරහා. අනිත් දේ තමයි මේ හැම account එකක්ම පිටරට fake account. ඒ කියන්නේ අපිට හරියටම ලොකේෂන් එක හොයාගන්න අමාරුයි. හැබැයි මොකක්ද? මට කලින් සිද්ධි ටිකේ විස්තර ටික දෙන්න. බාලසූරිය අර විස්තර ටික ගේන්න. මේ තියෙන්නේ මේ මීට කලින් මර්ඩර් වෙච්ච ලොකේෂන් ටික තියෙන්නේ. මේ හැම සිද්ධියක්ම කිලෝමීටර් 25ක් දුරින් තමයි වෙලා තියෙන්නේ. කිලෝමීටර් 25ක් දුර සර්කල් එකක් ඇතුළේ තමයි මුන් මේ වැඩ කරන්නේ. හරි සර්ල වැඩේ පටන් ගන්න. ලොකේෂන් එක ගැන හැම විස්තරයක්ම සර් ලොකේෂන් එකට යනකම් මම දෙන්න. ඒ විදිහට වැඩේ කරන්න පුළුවන්. හරි රොකී අපි ඒ කිව්ව විදිහට වැඩේ කරමු. හරි සර්. කොහොම හරි උඹලා නංගි යාළුවා එළියට ගන්න ඕනේ. මට වඩා ඇයුම් බවුලෙන් ඉන්නේ. මම උඹලා නංගිට ආදරේ යකෝ. හාල කන්නියෙක් වගේ අයිය කෙනෙක් හිටියට හාපැටියෙක් වගේ යකෝ ඒකි. කවුද යකෝ කාලකන්නියා? සමාව යන රොෂාන්. ඒත් ඇත්තටම උඹ කාලකන්නිය. ඔය දෙන්න මොකක්ද මෙතන වෙන්නේ? වෙන්නේද? සෙල්ලම ඉවරයි යාළුවා. සංගීත් ගෑල්ල මැදෙන බලන්න. මේ ඉන්නේ අපේ ටීම් එකේ රුයි. සර්ල මේ මිෂන් එක බාර දෙන කලින් මම මේ මිෂන් එක පටන් අරගෙන තිබ්බේ.
රුවී මට සමාවෙන්න ළමයෝ. මුන්ගේ ඊළඟ බිල්ල නිසි නිසා අපේ ටීම් එකේ රුවි අපි සත්‍ය විදියට යවුවා. නිසිගේ ආරක්ෂාවට. කොහොමද ඉන්න තැන හොයාගත්තේ? අපි රුවිට GPS එකක් අය කරා. මොකද මුන් නිසි උස්සද්දී එක්කෙනෙක් විතරක් උස්සන්නේ නැහැ දෙන්නාම උස්සන නිසා. තාත්තේ මම පේන්නේ මූ හැකර්ලටත් වඩා ගේම් කාර්යයක්ද කොහෙද? කෑ ගහන්න එපා. තේරෙනවා ඇසි. ඔබ ජනපද බෝල් එක ගලවයි. හරි සර් බොහොම ස්තුතියි මේ මිෂන් එක වෙනුවෙන් අපිට ආරක්ෂාව දුන්නට. එහෙනම් සර්ගේ රාජකාරිය කරන්න. නිසිට මොන හරි මෙයාලට කියන්න තියෙනවා නම් කියන්න. උඹ හොඳට මතක තියාගනින්. ගෑනු කියන්නේ පිරිමින්ගේ අල්ලනට රූකඩ නෙවෙයි. අනිත් එක තමයි සමාජ මාධ්‍ය තියෙන මිනිස්සුගේ චරිත ඝාතනය කරන්න නෙවෙයි. ඇයි බැරි මෙච්චර තාක්ෂණයක් තියාගෙන හොඳ දෙයක් කරන්න. මතක තියාගන්න මෙතන ඉන්න හැමෝටම අම්මා කෙනෙක් ඉන්නවා. ඒ අම්මා කියන්නේ ගෑනු කෙනෙක්. උඹ දැන්වත් ඇත්ත කියපන්. උඹ ඇත්ත කිව්වත් නැතත් මුඹේ කතාව ඉවර කරනවා. ඔලුස් වපාරය. උඹ මේ වැඩේ කරන්න අරගෙන වරුදු කීයක් වෙනවද? අවුරුදු 3ක් විතර වෙනවා සර්. අවුරුදු 3ක් තිස්සේ තමයි උඹ මේ දේ කරන්නේ. ඔව් සර්. උතර මොකක් බලාපොරොත්තු වෙන මේ දේ කරන්නේ? අපි ටීම් එක සල්ලි බලාපොරොත්තු වෙන තමයි මේ දේ කරන්නේ. සල්ලි බලාපොරොත්තු වෙන. උතර උඹලා මේ කරන වැඩ හින්දා එළෝ කී දෙනෙක් නම් 100 විනාශ ඒක නම් දන්නේ නැහැ සර්. ඔව් උඹ දන්නේ. උඹ මොකද දන්නේ? උඹට මම කවදාකවත් ඉලියක් දන්නේ නැහැ. මම ඔබගේ ජීවිතේ මම දුක කරන ඔබ මේ කරපු වැඩ කියලා. ඔලුස පාරය. මේ උඹ අවසාන නැටුම නටුම. මම ඔබගේ සෙල්ලම් ඔක්කොම යන්න දෙන පාරය. මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. AI තාක්ෂණයේ භාවිතයෙන් කාන්තාවන්ගේ ඡායාරූප විකෘති කර එම කාන්තාවන් බිය ගන්නවා මුදල් සහ ලैंगिක අල්ලස් ලබාගත් කණ්ඩායමක් අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවට ගන්නා විටත් ඔවුන් සඳකේ කාන්තාවන් 21 දෙනෙකුගේ දත තිබී ඇති බවත් තවද පරිගණක 6ක් සහ ජංගම දුරකථන 11ක් සමග ඇල්ටෝ වර්ගයේ කාර් රථයක් තිබී ඇත. මේ පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැන ගැනීම සඳහා රොයල් නිවුස් සමගින් රැඳී සිටින්න.